ව්‍යාපාරිකයෙකුට පහර දී තර්ජන එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිරුනිකා ප්‍රේමචන්ද්‍රට අධිකරණයේ පෙනී සිටින්නට නියෝග කෙරුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මේ සිද්ධිය සම්බන්ධයෙන් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවටගෙන පොලිස් ඇප මත මුදා හැරී බවයි. මේ බොරැල්ල කින්සිපාරේ අංක 175 දරණ ස්ථානයේ පිහිටි ව්‍යාපාරික ආයතනයක්. පසුගිය දිනක මෙම ස්ථානයට හිරුනිකා ප්‍රේමචන්ද්‍ර හදිසියේ කඩා වැදුණා. එම අවස්ථාවේදී අය සමග තවත් පුද්ගලයින් සිව් දෙනෙකුද සිට තිබෙනවා. පොලිසිය පැවසුවේ පසුව හිරුනිකා ඇතුළු කණ්ඩායම ආයතනයේ හිමිකරුවාට මරණීය තර්ජන එල්ල කර ඇති බවයි. මට හිතා ගන්නවත් බෑ මොකද්ද උනේ කියලා. හේතුව මමත් දන්නේ නැහැ. මම තමයි අයිතිකරු. මගේ මේ බිල්ඩින් එකත් මටම අයිති බිල්ඩින් එක. ලීගලි ඔක්කොම තියෙනවා. නමුත් මට හිතා ගන්න බෑ මොකද්ද මේකේ තේරුම කියලා. මම කිව්වා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් වහම ගිහිල්ලා වෙලා ඒක පොලිසිය වාර්තා කරන්න මට කරදර කරන්න එපා කියලා. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස මෙම ව්‍යාපාරික ස්ථානයට කඩා වැදුණු දර්ශන ආරක්ෂක කැමරා පද්ධතියේ සටහන්ව තිබුණේ මේ ආකාරයෙන්. මට පරුෂ වචනෙන් කතා කරලා ඉවරලා එයාගේ චරිතේ මෙතන රඟපෑවා. ඉතින් ඇත්තම චරිතේ. සිරිවර්ධන මහතා පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් තමා බොරැල්ල පොලිසියට පැමිණිල්ලක් කළ බවයි. මේ පිළිබඳව අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතාගෙන් විමසීමක් කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ පහරදී තර්ජන එල්ල කිරීමේ සිද්ධිය මත හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඊයේ පස්වරුවේ අත්අඩංගුවටගෙන පොලිස් ඇප මත මුදා හැර ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් ලබන 27 වෙනිදා අලුත් කඩේ අංක 2 දරණ අධිකරණයේ ඉදිරියේ පෙනී සිටින ලෙසද හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසට දැනුම් දී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.